මට තිබුණේ කටුක ළමා කාලයක්. මගේ මවගේ විදේශගත වීමෙන් පස්සේ මම හැදුනේ මගේ ආච්චිත් මාමත් ළඟ. ඉතින් පොඩි කාලේ ඉඳලා මට තනිකම කියන දේ තදින් දැනුණ කෙනෙක්. ඉතින් ඒ නිසා මම චිත්‍රපටි බලන්න තමයි පුරුදු වුනේ. ඉතින් මේ චිත්‍රපටි බලන එක මගේ ජීවිතේ ඇබ්බැහිකමක් වෙලා ඊට පස්සේ මගේ ජීවිතේ හීනයක් බවට පත් වෙලා මමත් දවසක නළුවෙක් වෙනවා රංගන ශාස්ත්‍රයට එනවා කියලා මම පොඩි කාලේ ඉඳලා ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මගේ පාසල් අවධිය අවසන් කිරීමෙන් පස්සේ මම මගේ රංගන ශාස්ත්‍රයට යන්න අවශ්‍ය මාර්ගයන් සාදා ගන්න පටන් ගත්තා. 2012 වර්ෂයේදී මම යන රූගත කිරීමකට. මේ රූගත කිරීමට යන අතරතුරදී පාර යන බස් එකක් ඇවිල්ලා මගේ බයික් එකත් එක්ක ගැටීමකට ලක් වුණා. ඉතින් මගේ ජීවිතය විශාල අනතුරකට ලක් වෙනවා. මේ විශාල අනතුරට ලක් වුණු මගේ ජීවිතය හාස්කමකින් වගේ ඒ දවසේදී බේරෙනවා. ඒ වගේම මගේ දකුණු අත අංශභාගී තත්ත්වයට පත් වෙනවා. මේ අනතුරෙන් විශාල ඔපරේෂන් ප්‍රමාණයක් මගේ ශරීරය තුළ සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මගේ අර රංගන සිහිනයක් බවටම පත් වෙනවා. මේ රියානතුර නිසා මට මං ගැනම ලැජ්ජාවක් ඇති වුණා. මං විශාල හීනමානයක් සහිත පුද්ගලෙක් බවට පත් වුණා. මගේ අතේ අංශභාගී තත්ත්වය නිසා මං හැම වෙලාවම සමාජයේ හැංගිලා ඉන්න අත හංගගෙන ඉන්න චරිතයක් බවට පත් වුණා. ඒ වගේම මගේ ජීවිතය මම නැති කරගන්න බොහෝ අවස්ථාවල් වල උත්සාහ කරා. ඒත් එක්කම මගේ ජීවිතේ මම උඩගු ඉතා හිතුවක්කාර දඩබ්බර චරිතයක් බවට පත් වෙලා පව්කාර ජීවිතේ පැත්තට මගේ ජීවිතය ඇදිලා ගියා. රාත්‍රී සමාජ ශාලාවල් වලට යනවා, මත්ද්‍රව්‍ය ගන්නවා, මත්පැන් පාවිච්චි කරනවා, දුම් වැටි පාවිච්චි කරනවා. බොහෝ පව්කාර ජීවිතයක් එක්ක තමයි මම ජීවත් වුනේ. මගේ මාමා තුලින් 2015 වර්ෂයේදී මට දේවගතිවරයෙක් මුණ ගැහෙනවා. ඉතින් ප්‍රථම වතාවට මම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඒ දේවගතිවරයා තුලින් අහනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේ ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම මම පල්ලියකට යන්න පටන් ගන්නවා. ටික කාලයක් ගියට පස්සේ නැවතත් මම පව්කාර ජීවිතයටම යන්න පටන් ගන්නවා. මේ කාලයෙන් පස්සේ මගේ ජීවිතේ මං ආරම්භ කළේ සංගීත වීඩියෝ අධ්‍යක්ෂවරයෙක් සහ සංස්කාරවරයෙක් විදියට. මේ වැඩ කරන අතරතුරදී මගේ ජීවිතයට ප්‍රසිද්ධත්වය, මිල මුදල් කියන හැම දෙයක්ම නිකම්ම ගලාගෙන ආවා. මේ ගලාගෙන ඒමත් එක්කම මම ඔහේ පව්කාර ජීවිතයක් ගත කරගෙන තමයි ජීවත් වුනේ. මේ පව්කාර ජීවිතය ගත කරන අතරතුරදී මගේ ජීවිතයට විශාල ගැඹුරු හිස්කමක් දැනුණා. හැමදේම තිබිලත් මගේ ජීවිතේ විශාල අඩුවක් මට දැනෙන්න පටන් ගත්තා. 2018 වර්ෂයේදී මට තදින්ම හිතට දැනුණා දෙවියන් වහන්සේ මට නැවත උන්වහන්සේ වෙතට හැරෙන්න කියලා කතා කරන හඬ. ඒත් එක්කම මම උන්වහන්සේගේ හඬට කීකරු වෙලා මම නැවත වාරයක් පල්ලි යන්න පටන් ගන්නවා. පල්ලි යන්න පටන් ගත්තට පස්සේ දවසක් දෙවියන් වහන්සේ කතා කරනවා ගීතාවලිය 37:5 බයිබල් පදයෙන් මෙන්න මෙහෙම. ඔබේ ඉරණම හිමිතුමන්ට බාර දෙන්න. එතුමන් කෙරේ විශ්වාසය තබන්න. හිමිතුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත. ඉතින් මේ බයිබල් පදයත් එක්කම දෙවියන් වහන්සේ මට කතා කරාම මට විශාල ආශාවක් ඇති වෙනවා උන්වහන්සේට සේවය කරන්න. 2019 දී මම බයිබල් විද්‍යාලය තුලට ඇතුළත් වෙනවා වැඩිදුර අධ්‍යාපනය ලබන්න දෙවියන් වහන්සේගේ වචනය ගැන. ඒත් එක්කම ටිකෙන් ටික දෙවියන් වහන්සේ මගේ ජීවිතය වෙනස් කරමින් මගේ ජීවිතය බයිබල් විද්‍යාලය තුල ගොඩනගනවා. 2024 දී පළමු පන්තියේ උපාධියක් සමග මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරන්නට මට දෙවියන් වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් ලැබෙනවා. වර්තමානයේ ගත්තාම මම සම්පූර්ණ කාලීන දේව සේවයේ නිරත වෙලා ඉන්නවා. ඒ වගේම මට කලින් තිබුණා වූ අත සම්බන්ධ හීනමානීය ලැජ්ජාව කියන තින් මම මිදිලා සම්පූර්ණ නිදහස් වෙලා ඉන්නවා. ඒ වගේම මගේ පරණ පෞකාර පුරුදු වලින් මම ඈත් වෙලා ඉන්නවා. මම බොහෝ තරුණ තරුණියන් එක්ක වැඩ කරමින් දේව සේවයේ වැඩ කටයුතුත් එක්ක නිරත වෙනවා. තරුණ තරුණියන් එක්ක වැඩ කටයුතු කරගෙන යන අතරමඟදී මට මගේ බිරිඳව මුණ ගැහෙන්නේ තරුණියක් විදියට. අපි දෙන්න අතර ආදර සම්බන්ධතාවයක් පටන්ගෙන ඊට පස්සේ 2026 වර්ෂයේදී අපිට විවාහ වෙන්න දෙවියන් වහන්සේ කරුණාව ලබා දෙනවා. ඉතින් අද වන විට දෙවියන් වහන්සේ මාව උන්වහන්සේගේ වචනය තුලින් විශාල පරිවර්තනයකට ලක් කරලා පෙර තිබුණා වූ හිස්කම සම්පූර්ණයෙන් අයින් කරලා තෘප්තිමත් ප්‍රීතිමත් සමාදානීය ජීවිතයක් උන්වහන්සේ මට ගත කරන්න දීලා තියෙන ඒ සියලු ආශිර්වාද ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.